හායි යාළුවනේ කොහොමද ඔයාලට බෙහෙත් පොහොර නැති රසමරස පලා වර්ගයක් තමා මං අද ඔයාලට හදලා පෙන්නන්නේ. මේ තමා වෙද කූරකොළ හරිම රසගුණ පලා වර්ගයක්. මුලින්ම කූරකොළ ටික සුද්ධ කරගන්න ඕනේ. පසුව 3 පාරක් වගේ මේ කොළ ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ හීනියට කොළ ටික කපා ගන්න ඕනේ. ඒකට ලොකු ලුණු කොච්චි හෝ අමු මිරිස් හීනියට කපාගෙන කොළ එකට එකතු කර ගන්න ඕනේ. පසුව වතුර නොදමා ලිපෙන් තියා ගන්න ඕන. මැල්ලුම් ටික තැම්බීගෙන එද්දී වතුර මතුවෙනවා. වතුර ටික හිඳුනහම තුවල් ස්වල්පයක් දාලා කවලම් කර ගන්නවා. හොඳින් පොල් ටික දාලා හැඳි මිටකින් කුරුගා ගන්නවා. පසුව තෙල් ස්වල්පයක් දාලා ඒකට ලුණු හෝ සුදු ලුණු ටිකක් බැදෙන්න තියලා කොළ මැල්ලුම තෙල් එකට දා ගන්නවා. හරිම රසගුණ මැල්ලුමක් තමා මේ කූරදළු මැල්ලුම. තවත් මේ වගේ කුකින් වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමු වෙමු.